Oriflame Milk and Honey ක්‍රීම් එක දැන් ලංකාවට එන්නේ නැද්ද? ක්‍රීම් එක මම ඇප්ලයි කරලා ඒකේ හම්බෙන ලයිව් රිසල්ට් එකත් අද ඔයාලට පෙන්නනවා. එතකොට දැන් ලංකාවේ තියෙන ඒවා ෆේක් ඒවාද? කොහොමද අපි ෆේක් ඒවාද ඔරිජිනල් ඒවාද කියලා හරියටම අඳුරගන්නේ? දැන් Milk and Honey වර්ග දෙකක් තියෙනවා. එතකොට කෝකද වැඩියම හොඳ? කෝකද අපි තෝරගන්න ඕන. Milk and Honey ක්‍රීම් ගෑවහම ක්‍රීම් එකට සුදු වෙනවද? sugar scrub එක milk and honey soap එක දැන් ලංකාවට එනවද? එනවනම් අපි කොහොමද ඒවා ගන්නෙ? welcome back to my YouTube channel. ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා කරමු milk and honey range එක ගැන. ඉතින් පහුගිය දවස්වල ගොඩාක් අය මගෙන් milk and honey ගන්න ආවහම අහපු පොදු ප්‍රශ්න කීපයක් තිබුණා. ඉතින් මම අද හිතුවා වීඩියෝ එකකින් ඔයාලත් එක්ක ඒ ටික share කරන්න. ඉතින් Oriflame ගැන, Oriflame milk and honey ගැන ඔයා first time නම් දකින්නේ මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි. ඒ වගේම ඔයා milk and honey පාවිච්චි කරපු කෙනෙක් නම් ඔයාට නොදන්න කරුණු ගොඩක් අද දැනගන්න පුළුවන් වෙයි. ඔයා ෆස්ට් ටයිම් නම් මගේ වීඩියෝ එකක් බලන්නේ මම සේයා හසි. මගේ channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාට ඉස්සරහට skin care, hair care ගෙදරදීම හදා ගන්න පුළුවන් දේවල්, ඒ වගේම Oriflame products ගැනත් බලා ගන්න පුළුවන්. Milk and honey කියන්නේ ගොඩාක් දෙනෙක් දන්න product එකක්. ඉතින් අද මම දන්නේ නැති අයට, මේක කලින් පාවිච්චි කරලා නැති අයට milk and honey cream එක පාවිච්චි කරන හැටි පෙන්නනවා. ඒ වගේම live result එක ඔයාලට පෙන්නනවා. සාමාන්‍යයෙන් අපි shop එකකට ගිහිලා product එකක් ගත්තත් ඒකේ seal එක ගලවලා cream එක හරි මොකක් හරි වෙන product එකක් අපිට ඒක use කරලා බලලා අරන් එන්න බෑනේ. හැබැයි ඔයාලා මගේ channel එකත් එක්ක එකතු වෙලා හිටියොත් මම Oriflame products use කරලා ඒ වගේ live result එක ඕගොල්ලන්ට පෙන්නනවා. ඉතින් එතකොට ඕගොල්ලන්ට පුළුවන් රිසල්ට් එක බලලා ඒ වගේම ප්‍රොඩක්ට් එක ගැන ගොඩක් ඩීටේල්ස් දැනගෙන ප්‍රොඩක්ට් එක පර්චේස් කරන්න. මම මුලින්ම කියන්නම් Oriflame range එකේ මොනවද තියෙන ප්‍රොඩක්ට්ස් කියලා. ඉතින් Oriflame කියන්නේ ලොකු range එකක්. මේකේ shampoo conditioner තියෙනවා, ඒ වගේම hair mask තියෙනවා, body cream එක, sugar scrub එක, soap එක, ඒ වගේම body wash එකකුත් තියෙනවා. ඉතින් මේ වෙනකොට stock එකේ body cream, sugar scrub, ඒ වගේම soap එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. අනේ milk and honey කිව්වහම අපි ගොඩාක්ම අපිට මතක් වෙන්නේ dry skin එකට එන cream එකක් විදිහට. එතකොට අපේ skin එක dry නම් අපි අපේ skin එක සාමාන්‍ය skin care routine එකක් අපිට කරලා හරියන්නේ නැහැ. සාමාන්‍ය skin care routine එකට අඩංගු වෙන්නේ skin එක cleanse කරන එක, ඊළඟට scrub කරන එක සහ moisturizing cream එකක්. නැත්නම් moisture එක දෙන එක. සාමාන්‍යයෙන් cleanse එකක් කරනකොට, scrub එකක් කරනකොට skin එක dry වෙන්න පුළුවන්. එතකොට සාමාන්‍ය skin එකක් නම් තියෙන්නේ skin එක dry වෙනවා. හැබැයි ඒක එච්චර visible වෙන්නේ නැහැ. හැබැයි ඔයාට තියෙන්නේ කොහොමද dry skin එකක් නම් මේ තත්ත්වය ටිකක් වැඩි කරලා පෙන්වන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාට තියෙන dry skin එකක් නම් සාමාන්‍ය body wash එකක්, සාමාන්‍ය ස්ක්‍රබ් එකක් පාවිච්චි කළා හරියන්නේ නැහැ. ඒකට ඔයා විශේෂයෙන්ම dry skin එකට හදපුම body wash එකක් එහෙම නැත්නම් ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න ඕනේ. එතකොට milk and honey range එකේ තියෙන විශේෂත්වය තමයි එයාගේ duty එක එයා කරන ගමන් අපේ skin එකේ moisture එක lock කරන එක. එක්සැම්පල් එකක් විදිහට කිව්වොත් අපි body wash එක පාවිච්චි කරනවා නම් එහෙම නැත්නම් soap එක පාවිච්චි කරනවා නම් අපේ body එක පිරිසිදු කරනවට අමතරව skin එකේ තියෙන අර dry ගතියත් control කරනවා. ඒ කියන්නේ skin එක moisture කරනවා. ඒ වගේම තමයි scrub එක. සාමාන්‍යයෙන් scrub එකක් අපි පාවිච්චි කරනකොට අපේ skin එක dry වෙන්න බලනවා. ඉතින් dry skin එකක් තියෙන කෙනෙකුට milk and honey sugar scrub එක පාවිච්චි කරාම skin එක exfoliate වෙලා skin එක හොඳ glowy look එකකට එන ගමන් skin එකේ තියෙන අර dry ගතිය අඩු කරලා හොඳට balance කරලා skin එක glowy ගතියකට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි milk and honey cream දෙකක් තියෙනවා. මේ එක cream එකක්, මේ අනිත් cream එක. මේක මම පාවිච්චි කරලා ඉවරයි. මේක අලුත් cream එකක්. මේ දෙකේ වෙනසක් තියෙනවද කියලා ගොඩාක් දෙනෙක් අහනවා. දැන් කෝකද අපි ගන්න ඕනි, කෝකද හොඳ මේක කියලා අහනවා. ඉතින් මේ milk and honey cream දෙකේ කිසිම වෙනසක් නැහැ. දෙකේ තියෙන එකම වෙනස තමයි මේ packaging වල වෙනස. ඒව නැතුව ingredients, මේකේ හම්බෙන result එක, මේක පාවිච්චි කරන විදිහ හැමදේම එකයි. මේකේ තියෙන පැකේජ් එක ටිකක් අර ලස්සන කරලා විතරයි තියෙන්නේ. එහෙම නැතුව මේ ක්‍රීම් එක වෙනස් කරලා නැහැ. මේ තියෙන sugar scrub එක මේකේ sizes දෙකක් එනවා. මේ තියෙන small size එක gram 75ක් විදිහට තමයි එන්නේ. ලොකු එක මිලිලීටර් 250ක් විදිහට තමයි එන්නේ. ඉතින් ඔයාට මේ products දෙකම ගන්න පුළුවන්. ඒත් එක්කම milk and honey soap එකකුත් එනවා. මේ milk and honey soap එක ටික කාලයකට එන එක ලංකාවට නතර කරලා තිබුණේ. හැබැයි දැන් ඔයාලට milk and honey soap එකක් ගන්න පුළුවන්. අනේ සබන් එකක් අපි පාවිච්චි කරනකොට කොහොමත් අපේ skin එක dry වෙන බලනවා. milk and honey range එකේ මේන soap එක හදලා තියෙන්නේ සාමාන්‍ය dry skin එකටම තමයි. ඉතින් ඒක නිසා කිසිම වෙලාවක ඔයාගේ skin එක dry වෙන්නේ නැහැ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මගේ skin එකේ තියෙන dry ගතිය නැති කරන්න මම මේ sugar scrub එක, milk and honey cream එක, soap එක මේ ඔක්කොම පාවිච්චි කරන්න ඕනද කියලා. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට මේ කැමති product එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට පුළුවන් ඔයාගේ skin care routine එකේ ඔයා කැමති combination එකකට යන්න. example එකක් විදිහට ඔයාට පුළුවන් cream එක පාවිච්චි කරන ගමන් ඔයා කැමති ඔයාට result එකක් තියෙන හොඳ body wash එකක්
පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ක්‍රීම් එක පාවිච්චි කරන ගමන් ස්ක්‍රබ් එකක් ඔයාලට ගෙදරදීම ඔයාලට ගැලපෙන විදිහට හදාගන්න. ඉතින් ඒ වගේ ඔයාලට ගැලපෙන ඔයා කැමති කම්බිනේෂන් එකකට ඔයාලට යන්න පුළුවන්. Oriflame එකේ මේ වෙනකන් කිසිම ෆේක් ක්‍රීම් එකක් ඇවිල්ලා නැහැ. ඒකට හේතුව මම හිතන විදිහට සාමාන්‍යයෙන් Oriflame ක්‍රීම් එකක්, perfume එකක් ඕනම ප්‍රොඩක්ට් එකක් අතට ගත්තාම මේකේ යම්කිසි ක්වොලිටි එකක් තියෙනවා. ඒකේ බොටල් එක උනත් ආවට ගියාට ප්ලාස්ටික් වලින් හදපු දේවල් නෙවෙයි, රීසයිකල් කරන්න පුළුවන් විදිහට හරි ලස්සන විදිහට හදපු පැකේජින් හදපු බොටල්ස් තමයි එන්නේ. ඉතින් මම හිතනවා ඒක කොපි කරන්න බැරි නිසා වෙන්නේ නැති තාමත් ෆේක් ප්‍රොඩක්ට්ස් ඇවිල්ලා නැහැ Oriflame එකේ. හැමෝම අහන ප්‍රශ්නයක් තමයි Oriflame ක්‍රීම් එක ගෑවහම සුදු වෙනවද කියන එක. Oriflame ක්‍රීම් milk and honey ක්‍රීම් එකේ වගේම වෙන කිසිම ක්‍රීම් එක බ්ලීචින් අඩංගු වෙන්නේ නැහැ. Oriflame ක්‍රීම් එක ගැන කතා කරොත් මේ ක්‍රීම් එකේ තියෙන්නේ ස්කින් එක හොඳ මොයිස්චර් එකකට ගන්න පුළුවන් හැකියාව. ඉතින් අපේ ස්කින් එක sugar scrub එක ගත්තත් ඒකෙන් කරන්නේ අපේ ස්කින් එක එක්ස්ෆොලියේට් කරන එක. අපේ ස්කින් එක මත රැඳිලා තියෙන අඳුරු වෙච්ච මැරුණු සෛල අයින් කරන එක තමයි කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ස්කින් එක උඩ තියෙන මැරුණු සම අයින් වෙච්ච ගමන් අපේ ස්කින් එකට යම්කිසි පැහැපත් භාවයක් අරන් දෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ Oriflame milk and honey එකේ තියෙන බ්ලීචින් වලින් තමයි ඒ ස්කින් එක කලර් එක අරන් දෙන්නේ කියලා. මේක වාට දවස් 2-3 හම්බ වෙන අර තඹපු සුදක් නෙමෙයි, ඔයාගේ තියෙන normal skin color එක තමයි ඔයාට අරගෙන දෙන්නේ. ඒ වගේම මම ඔයාලට දැන් පෙන්නන්නම් මේ ක්‍රීම් එක ඇප්ලයි කරලා කොහොමද මේ දෙකේ රිසල්ට් එක කියලා. ඒ වගේම තමයි මේ ක්‍රීම් එක මේක දැන් ඉවරයි. මේක හැබැයි චුට්ටක් තියෙනවා. මම ඒකෙනුත් පොඩි ප්‍රමාණයක් ගාලා පෙන්නන්නම්. ඔයාලට පුළුවන් වෙනසක් තියෙනවද කියලා බලා ගන්න. ඉතින් මේ තියෙන්නේ gold color එකකින් එන අලුත්ම ක්‍රීම් එක. ඔයාලට පේනවා ඇති ගාපු ගමන් හොඳ ග්ලෝවින් ලුක් එකක් ආවා. හැබැයි මේක හොඳට ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා. මේක අර තෙල් ගතියක් වගේ මේ ස්කින් එකේ හිටින්නේ නැහැ. හැබැයි ඩ්‍රයි ගතිය නැති වෙලා හොඳ ග්ලෝවි ගතියක් ස්කින් එකට ආවා. මම දැන් පෙන්නන්නම් පරණ ආපු ක්‍රීම් එක කොහොමද ඇප්ලයි කරාම තියෙන්නේ කියලා. ඉතින් ක්‍රීම් දෙකේ කිසිම වෙනසක් නැහැ. ක්‍රීම් දෙක සමානයි, පැකේජින් එක විතරයි වෙනස් කරලා තියෙන්නේ. දැන් ඉතින් ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද ක්‍රීම් එක ඕඩර් කරන්නේ කියලා. ඔයාලට පුළුවන් මට WhatsApp මැසේජ් එකක් දාලා ඔයාලට ඕන ක්‍රීම් එක ගන්න. මේ වෙනකොට ස්ටොක් එකේ Oriflame milk and honey ක්‍රීම් එක විතරක් නෙමෙයි, බොඩි ක්‍රීම් විදියට Glow Essential ඒ වගේම Process ක්‍රීම් එකක් තියෙනවා. Process ක්‍රීම් එක මතක් වුණ නිසා මම කියන්නම් Process කියන්නේ perfumed body ක්‍රීම් එකක්. එතකොට milk and honey ක්‍රීම් එකේ සුවඳයි Process ක්‍රීම් එකේ සුවඳේ තියෙන වෙනස මොකද්ද? Oriflame එකේ ප්‍රොඩක්ට්ස් ගත්තාම perfume එකක් උනත් ගත්තාම ඒකේ එකම perfume එක නෙමෙයි තියෙන්නේ. ඒගොල්ලන්ගේ තියෙන සුවඳ වෙනස්. ඒ වගේම ඒක පාවිච්චි කරන්න ඕන තැන අනුව වෙනස් කරලා තියෙන. ඒ වගේම වයස අනුව අපි සහභාගී වෙන ඉවෙන්ට් එක අනුව, ඒ වගේම අපි ඉවෙන්ට් එකේ රැඳෙන කාලය අනුව වගේ ගොඩාක් දේවල් වලට වෙන් කරලා විවිධ ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඒ වගේම වයස අනුව ප්‍රොඩක්ට්ස් තියෙනවා. වගේම ස්කින් කෙයා ගත්තත් එහෙම තමයි. perfume body cream විදියට Process, Divine, Eclat වගේ ක්‍රීම් ගන්න පුළුවන්. ඉතින් මේවා පාවිච්චි කරාම ආයෙ ඔයා perfume එකක් යූස් කරන්න ඕනේ නැහැ. milk and honey ක්‍රීම් එක ගත්තාම perfume body cream එකක් තරමටම සුවඳ නැහැ. හැබැයි මේකේ තියෙන්නේ හොඳ mild සුවඳක්. මේක අර ගොඩක් සැර නැති සුවඳක්. ඕනම කෙනෙකුට, ඕනම වයසක කෙනෙකුට, ඕනම තැනකට මේක පාවිච්චි කරලා යන්න පුළුවන් විදිහේ සුවඳක් තමයි තියෙන්නේ. හරිම mild සුවඳක්. ඒ වගේම හරි ප්‍රසන්න සුවඳක් තමයි තියෙන්නේ. අය ඔයාලට ක්‍රීම් එක ඕඩර් කරනවා නම් මට WhatsApp මැසේජ් එකක් දාලා ක්‍රීම් එක ඕඩර් කරන්න පුළුවන්. මේ වෙනකොට ලොකු ස්ටොක් එකක් තියෙනවා. ක්‍රීම් කියන්නේ මේ වෙනකොට මම මේ වීඩියෝ එක කරන වෙලාව වෙනකොට ලොකු ස්ටොක් එකක් තියෙනවා ක්‍රීම් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඕඩර් කරනකොට ඊළඟට අහන ප්‍රශ්නේ තමයි cash on delivery ද තියෙන්නේ cash deposit ද කියලා. ක්‍රම දෙකටම තියෙනවා. ඔයාට පහසු ක්‍රමය අනුව ඔයාට ඒක වෙනස් කරගන්න පුළුවන්. ඒකම තමයි ඔයා ඕඩර් එක දාලා වැඩ කරන දවස් 3ක් ඇතුළත ඔයාගේ ප්‍රොඩක්ට් එක ඔයාගේ අතටම එනවා. ඒත් එක්කම ඔයාට ඕඩර් එක දැම්මට පස්සේ ඔයාට ඕන නම් ප්‍රොඩක්ට් එකේ පික්චර් එකක් එවන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම කොහොමත් ඕඩර් එකක් දැම්මට පස්සේ ඕඩර් එක පැක් කරලා කස්ටමර්ට යවනවා ෆොටෝ එකක් ඔයාට ඉන්නේ මේ ප්‍රොඩක්ට් එක කියලා. ඊට අමතරව ඔයාට ඕන නම් එක්ස්පයරි ඩේට් එක බලන්න, ප්‍රොඩක්ට් එක කොහොමද තියෙන්නේ කියලා බලන්න ඔයාට කැමති නම් ඔයාට WhatsApp හරහා පික්චර් එකක් ගෙන්න ගන්න පුළුවන්. ඒත් එක්කම මේ හැම ප්‍රොඩක්ට් එකක්ම දැනට තියෙන හැම ප්‍රොඩක්ට් එකක්ම එක්ස්පයර් වෙන්නේ 2027. එතකොට ඔයාට ඒක මම කියනවට වඩා ඔයාට කැමති නම් ඔයාට පුළුවන් වුණා පික්චර් එකක් ගෙන්නගෙන ඒකත් චෙක් කරගන්න.
මිල්ක් ඇන්ඩ් හනි විතරක් නෙවෙයි මේ වෙනකොට ස්ටොක් එකේ මේකප් අයිටම්ස් ලස්සන පින්ක් කලර් ලිප්ස්ටික් කීපයක් තියෙනවා ස්ටොක් එකේ. ඒ වගේම මේකප් අයිටම්ස් ඊළඟට ටෙන්ඩර් කියා වගේ ගොඩක් දේවල් තියෙනවා මේ වෙනකොට ස්ටොක් එකේ. ෆවුන්ඩේෂන්, ෆේස් පවුඩර්. ඉතින් ඔයාට ඒවත් පර්චේස් කරන්න පුළුවන්. මේ ක්‍රීම් එක ඔයාට මාස 5ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. මිලිලීටර් 250ක් තමයි එන්නේ ක්‍රීම් එකේ. ඔයාට මේක මාස 5ක් 6ක් වගේ ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන්. අපි ප්‍රොඩක්ට් එකක් ගන්න සල්ලි දීලා ඒ වගේම අපි එකකින් යම්කිසි රිසල්ට් එකක් අපිට තියෙන ප්‍රශ්නයක් විසඳ ගන්න තමයි මේ ප්‍රොඩක්ට් එක අපි පර්චේස් කරන්නේ. ඉතින් එහෙම ඒක නිසා ප්‍රොඩක්ට් එකක් ගන්නකොට අපිට සැලකිලිමත් වෙන්න කරුණු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඒකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස්. මේක හදන ලංකාවේ නම් කොතනද හදන්නේ? කන්ට්‍රි එකක් නම් ඒ ගැන වග කිය යුතු කෙනෙක් ඉන්නවද? ඒ වගේම තමයි ප්‍රොඩක්ට් එකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස්, එක්ස්පයරි ඩේට් මේ වගේ දේවල් ඔයාලට පුළුවන් චෙක් කරලා ගන්න ඕනම ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න ගන්නකොට. ආයෙත් මතක් කරා නම් මේ වෙනකොට ස්ටොක් එකේ sugar scrub, milk and honey cream එක ඒ වගේම soap එකත් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඕන කෙනෙක් ඉන්නවා නම් WhatsApp message එකක් දාලා ඔයාට ඔයාගේ ප්‍රොඩක්ට් එක purchase කරන්න පුළුවන්. ඉතින් ඔයාට තියෙන dry skin එකක් නම් මොන දේ ගෑවත් dry තිය නැති කරගන්න බැරිව හිටියනම් ඔයාට පුළුවන් Oriflame products පාවිච්චි කරලා ඔයාගේ ස්කින් එකේ ඩ්‍රයි ගතිය නැති කරගන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා. මොකද ගොඩාක් අය Oriflame products මේ දවස්වල හොයන නිසා. අද කතා කරේ dry skin එක ගැනනේ. Oriflame milk and honey cream එක ගැන, sugar scrub එක ගැන, වගේම soap එක ගැන. ඉතින් ඔයාලට කොණ්ඩේ ප්‍රශ්න තියෙනවා නම්, කොණ්ඩේ dry වෙලා නම්, කොණ්ඩේ යනවා නම්, මොනවා කරත් කොණ්ඩේ වැවෙන්නේ නැත්නම් ඔයාට පුළුවන් Oriflame oil එක පාවිච්චි කරලා බලන්න. ඉතින් oil එක ගැන ඔයා කිසිම දෙයක් දන්නේ නැත්නම් මෙන්න මේ උඩින් තියෙන වීඩියෝ එක බලලා ඔයාට පුළුවන් A to Z සියලුම දේ Oriflame oil එක ගැන බලලා දැකලා purchase කරනවා නම් කරන්න.